හරි ඔයාගේ ටියුට් එකේ හතරවෙනි පිටුවට ආවතින් හතරවෙනි පිටුවට ආවතින් ඔයාට 21 ඉඳන් 27 දක්වා මෙවලම් කිහිපයක් දීලා තිනවා. ඒකේ 21 මෙවලම් භාවිතා කරන්නේ වගුවක් එකතු කරන්න ඔයාට වගුවක් එකතු කරන එක සහ වගුවක් හැඩසව් ගන්වීම පිළිබඳව මම වෙනම කොටසක් ඔයාලට සාකච්ඡා කරනවා. මොකද අපිට පුළුවන් වෙනවා ටේබල් එකක් නිර්මාණය කරගත්තට පස්සේ ටේබල් එක හැඩසව් ගන්නවන්න. ඒ කියන්නේ තනි කෝෂයක් බවට පත් කරන්න, අක්ෂරවල හැඩය වෙනස් කරන්න, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මර්ජ් කරන්න අපිට තියෙනවා. ඒ කොටස් ටික මම වෙනම කොටසක් විතර ගන්න නිකන් දැනට මතක දැන් ඉන්සර්ට් මෙවලන්ට ආවහම අපිට වගුවක් කියන දේ ලේඛනයකට එකතු කරගන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. ඊළඟ 22 වෙනි මෙවලම තියෙන පින්තූරයක් ඇඩ් කරගන්න. ලේඛනයකට අපිට පින්තූරයක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට මොකක් හරි අපි හිතමු උදාහරණයක් විදියට මොකක් හරි my village කියලා මොකක් හරි රචනාවක් ටයිප් කරන ගමක ෆොටෝ එකක් ඔය එකක් ඇඩ් කරගන්න. ওই 22 වෙනි මෙවලම පාවිච්චි කරන්න පුළුවන්. 23 වෙනි මෙවලම තියෙන shapes අවස්ථාවට ඩොකියුමන්ට් එක ලස්සන කරගන්න ඔයාලට shapes භාවිතා කරන්න පුළුවන්, හැඩතල භාවිතා කරන්න පුළුවන්. word වල ඔයාලට ගොඩක් shapes දීලා තියෙනවා. ඊළඟට 24 වෙනි මෙවලම කලාත්මක අකුරු නැත්නම් word art කියන එක අපි භාවිතා කරන මොකක් හරි cover page එකක් වගේ දෙයක් ඩිසයින් කරනකොට, ඒ කියන්නේ අපි හිතමු ටියුට් එක කවරයක් වගේ එකක් ඩිසයින් කරනකොට ඔයාලට word art භාවිතා කරන්න පුළුවන්. ඒතකොට ලස්සන අක්ෂර භාවිතා කරලා ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔය 25 වෙනි මෙවලම භාවිතා කරනවා වෙබ්සයිට් එකක ඇඩ්‍රස් එකක් ඇඩ් කරන අපි කියන හයිපර්ලින්ක් අවස්ථාව. මෙයාව සාමාන්‍යයෙන් දැන් නම් වර්ඩ් වලදී මේක ඇඩ් කරන්න ඕනේ නැහැ. වෙබ්සයිට් එකේ නම ටයිප් කරලා එන්ටර් බටන් එකක් ලැබුවම කොහොමත් එයා හයිපර්ලින්ක් එකක් විදිහට ඇඩ් කරගන්නවා. නැත්නම් ඔයාලට තියෙන වෙබ්සයිට් එකේ නම සිලෙක්ට් කරලා මේ හයිපර්ලින්ක් අවස්ථාවට යන්න සහ මේකේ කෙටිවංගය අතුර තමයි කන්ට්‍රෝල් එකත් එක්ක K අක්ෂරය බුවාම අපිට හයිපර්ලින්ක් අවස්ථාවට එන්න පුළුවන්. ඊළඟ 26 වෙනි මෙවලම ඉක්වේෂන් අවස්ථාව. මෙයා භාවිතා කරන්නේ අපි සමීකරණ ගොඩනගනකොට දැන් අපි හිතමු ඔයා ටියුට් එකක් ටයිප් කරනවා කියලා. එතකොට ඒ ටියුට් එකේ ගණිතමය ටියුට් එක අපි හිතමු මැත්ස් වලට අදාළ කරන ටියුට් එකක් තමයි ටයිප් කරන්නේ. එතකොට ඒකේ තියෙනවා ඔය ලඝු ගණක, ඊළඟට ඔය A level ටියුට් එක අවකලනය අනුකලනය වගේ දේවල්. ඒකට වෙනම සමීකරණ ටයිප් කරලා තියෙන වර්ඩ් වල ඔයාලට පුළුවන් ඉක්වේෂන් කියන කොටසට ගියාට පස්සේ ඒ සමීකරණ අඩංගු කොටස් ඇඩ් කරලා ඒ දත්ත ටික වෙනස් කරලා ඔයාගේ සමීකරණය එතනට එන්ටර් කරලා තියන්න. 27 වෙනි මෙවලම සිම්බල්ස් අවස්ථාව. ඕකේ තමයි අර hina මූණු, තරු ලකුණු ඔක්කොම ඔයාට ඇඩ් කරගන්න සිම්බල්ස් මෙවලම දීලා තියෙන. ඒකේදී ඔයාට ඔය ගියොතින් සිම්බල්ස් කියන මෙවලම ඇතුළට ඒකේ තියෙන එක එක වර්ගයේ හැඩතල, ඒ කියන්නේ ඔයාට පෑනක් ඔය ඕනම ස්ටයිල් එකකට අදාළ කරන සිම්බල් එකක් ඒකේදී ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න 21 ඉඳන් 27 වෙනි මෙවලම දක්වා ওই ටික තමයි තියෙන්නේ. ඔයිට අමතරව ඔයගොල්ලන්ට හම්බ වෙන ෆෝමැට් පේන්ටර් කියලා මෙවලමක් තියෙනවා. ඒක ටිකක් වැදගත් මෙවලමක්. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි වචනයක් බෝල්ඩ් කරලා, ඉටැලික් කරලා, අන්ඩර්ලයින් කරලා තියෙනවා. තව වචනයක් එහෙම කරලා නැතුව තියෙනවා. ඒත් ඔයාලට ඕනේ අර මෙවලම් තුනම එකපාරෙන් අරයට කොපි කරන්න. ඒතකොට ඔයාලට ෆෝමැට් පේන්ටර් මෙවලම් භාවිතා කරලා අර බෝල්ඩ්, ඉටැලික්, අන්ඩර්ලයින් වෙච්ච වචනේ සිලෙක්ට් කරලා අර වචනේ, ඒ කියන්නේ අදාළ ඒ මෙවලම් ටික කොපි වෙන්න ඕන අනිත් වචනේ සිලෙක්ට් කරාම අර එඩිට් කරලා තියච්ච සියලු මෙවලම් ටික අනිත් වචනයට ආදේශ වෙනවා. හරියට අර තින්ත ගාන වගේ තමයි. ඒක අර පින්සලක් වගේ අයිකන් එකක් තමයි ඒකට දීලා තියෙන්නේ ෆෝමැට් පේන්ටර් අවස්ථාව. සහ ඔයාලට පුළුවන් ක්ලියර් ෆෝමැටිං අවස්ථාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බෝල්ඩ්, ඉටැලික්, අන්ඩර්ලයින් කරලා ඕනම එකක් කරලා දෙනවා. ඒවා සියලු දේ අයින් කරලා දාන මෙවලමක් තියෙනවා ක්ලියර් ෆෝමැටිං කියලා. ඒකෙදී සියලු මෙවලම් අර බෝල්ඩ්, ඉටැලික්, අන්ඩර්ලයින් කරලා තියෙන ඒවා සියලු දේ අයින් කරලා දාන්න පුළුවන් මේ මෙවලම් භාවිතා කරලා. හරි. එතකොට ওই කොටස් ටික තමයි එහෙනම් මෙවලම් ටිකේ වැදගත් මෙවලම් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න ටියුට් එකේ යට දීලා තියෙන වගුවක් හැඩසව් ගැන්වීම සහ වගුවක් නිර්මාණය කියන කොටස් ටික අපි බලමු ඒ ටික කොහොමද කරන්නේ කියලා. ප්‍රැක්ටිකල් කොටසක් විතර මම ඔයගලන්ට දාලා තියන්නම් කොහොමද වගුව නිර්මාණය කරගන්නේ සහ වගුව එඩිට් කරගන්නේ මේ කොටස් ටික.